වාසනාවක කර්ම කියන්නේ පින්වතුනි හිටි හැටියම සොතිසේන කුමාරයාට වැළඳුණා හරි දරුණු කුෂ්ඨ රෝගයක්. කිසිම වෙදෙකුට නොහැකි වුණා ඒ රෝගය සුවපත් කරන්නට. කුමරුගේ සිරුර පුරාම සැරව විදිලි. ඒවා පුපුරන ලේ සහ සැරව ගලන දුකට හමලව කුටිය පුරාම. සම්බුලා දේවි හැර වෙනදා ළඟින් හිටි නෑ හිත මිතුරන් නෑ අද ඔබලා. ඒක ඉතින් එහෙම වෙන්නේ නැහැ නේද? එහෙමනේ ලෝකෙ ඇති. සැපේදී පණගෙන උන් දුකේදී පිටුපා. එදාය අදේ හිතේ කියලා කිසිම වෙනසක් නෑ. ඒ නියදම කවදටත් බලන්න. රිදුම් පැවුල් ඉවසනු බැරිම තැන සොත්තිසේන සම්බුලා රජයුවන මිනිස් උළුටක් නොගැවසෙන ඉසව්වකට ජම්ය කියා කතිකා කරගෙන වනගත වෙන්නට තීරණය කළා. තොරණේ තුන්වන සිටුවම ඔය ලෙස විදහා දක්වන්නේ වනගත වෙන්නට තීරණය කළ ඔවුන් දෙපළ පිය රජතුමාගෙන් සමුගත් අවස්ථාවක්. අපේ යන ගමනට ආශිර්වාද කරන්න පිය රජතුමනි. තව මගක් සිතා බලන්න පුතමුණනි සොත්තිසේන. අද නදුරක කුමාර සපවිඳි උඹලාට වන දිව්‍ය සුවදායක නොවනට කිසිසේත්ම රජ කුමරු කොහත වුවත් පිරිවර සේනාව සිටින්නේ යහතින් සිටින තාක්කල් පමණයි පියාණනි. ඔබ කුෂ්ඨ රෝගියෙක්. දසිදස්වන්ට පවා මහත පිළිකුල්. කොකටත් වඩා ප්‍රතික්ෂේප කරනවා හැම කෙනෙකුම මාව. අප තව ටිකක් උත්සාහකට බලමු පුතමුණනි. බලක් නැහැ පියාණනි. පංචකුල වෛද්‍යවරුන්ට නොහැකි වූවා නම් මේ රෝගී සුව කරන්න තම කවරෙක්ද කළ හැකි. සම්බුලා පින්වතුනි නුඹවැනි ලාමක ස්ත්‍රියකට ඔරුත්තු දෙන්න වනගත ජීවිතය මා හිත කරන්නේ බිරිඳකගේ යුතුයකම. මා හිමේ අපාගත වීමට මා සූදානම් පියතුමනි. ඔව් ඒ මාතෘභාර්යාවකගේ යුතුයකම මා නුඹලාට ආශිර්වාද කරනවා ගන්නේ. කුමක් කරන්නද මා අවසර දුන්න නැති බ්‍රහ්මදත්ත මහා පිය රජතුමනි. අවසරයි ගන්නේ අවසරයි. අතුරුවාන්තරාවක් දුක් පීඩාවක් නොවේවා නුඹලාට කිසිම විදිහක. අවසරයි. මහිමි නැතිදා හැර යනවා